පින්වත්නි ජීවිත අවබෝධය කියන්නේ ලෝකේ හරිම අසිරිමත් පණිවිඩයක්. මොකද සමහර කාල තියෙනවා ධර්මයේ කියලා විස්තර වශයෙන් මොකක්වත් නැහැ. ධර්මයේ කියන සංඥාවක් නැහැ. ඉතින් දැන් ධර්මයේ කියන්නේ ධර්මයක් කියලා වචනේ දන්නෙත් නැහැ. එතකොට දැන් අපිට එහෙම නෙමෙයි. දැන් මේ කාලේ තියෙන ධර්මයේ කියන සංඥාව විතරක් නෙමෙයි. කුමක්ද ධර්මය? කෙබඳු ස්වභාවයකින් යුක්ත දෙයක්ද ධර්මය? ධර්මයක් දියුණු කරනවා නම් මොනවද කරන්න ඕන වගේ ධර්මයේ වනාහි කුමක්ද? ධර්මයේ දියුණු කරනවා කියන්නේ කුමක්ද? දියුණු කරන ධර්මයේ ඇතුලේ මම පිහිටියා කියන්නේ කුමක්ද? මේ ධර්මයේ මට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා අපි මේ ඔක්කොම දන්නවා. ඒ කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය අවබෝධය කරා යාමට අවශ්‍ය නම් අවබෝධය කරා යාමට අදාළ යම් තාක් ධර්මපරියායක් ඇද්දී ඔක්කොම අපි දන්නවා. එතන ඔක්කොම දන්න අපිට තියෙන්නේ සිත්සේ ආර්ය මාර්ගයේ දියුණු කරගෙන ඉදිරියට යන්නටයි. හැබැයි මේ ධර්මයේ දියුණු කරගෙන යනකොට අපි දක්ෂ වෙන්න ඕන හොඳට ධර්මය ඉගෙනගෙන තියෙන්න ඕන. මොකද ධර්මය ඉගෙනගෙන නැත්නම් අපිට මේ දියුණුව ගැන අපිට හරියට අදහසක් නැහැ. ඒ නිසා තමයි මේ බණ අහලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම පොත් කියවලා හොඳට නිවන් මාර්ගයේ පිළිබඳ බොහොම පැහැදිලි පිරිසිදු වැටහීමක් අපිට තියෙන්න ඕන. ඒ වැටහීම ඇතුලේ අපි බෝධිපාක්ෂික ධර්ම ටික වැඩෙන හැටියට ධර්මයේ ඉදිරියට පුහුණු කරගෙන යන්නත් ඕන. එතකොට යාට නොබෝ කාලයකදී අවබෝධය කරා යන්න පුළුවන්. ඒකට වයස, තත්වය, තරාතිරම ඉන්න විදිය, හිටපු විදිය, කාපු බීපු විදිය මොකක්වත් අදාළ නැහැ. එහෙනම් මේ ධර්මයේ දියුණුවක් කරා යනවා කියලා කියන්නේ තමන්ගේ කෙලෙසුන්ගෙන් මේ මොහොතේ හිත සම්පූර්ණයෙන් මුදව ගන්නවා කියන එකයි. මොකද මේ ඔක්කොම පීඩාකාරී ජීවිතය මේ මොහොතේ අපි යම් පීඩාකාරී බවකින් අපේ ජීවිතේට මුහුණ දෙනවා නම් ඒ පීඩාකාරී බවට තියෙන ප්‍රධාන හේතුව තමයි වර්තමානයේ රාගයෙන් එක්ක බැට කනවා, එක්ක ද්වේෂයෙන් බැට කනවා, එක්ක මෝහයෙන් බැට කනවා. එහෙනම් යම් වෙලාවක පීඩාවක්, යම් වෙලාවක කනස්සල්ලක්, යම් වෙලාවක අරුබුදයක් මතුවෙලා නම් ඔයගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ එක්ක ඒක රාගය නිසා ඇතිවෙච්ච එකක්, එක්ක ද්වේෂය නිසා ඇතිවෙච්ච එකක්, එක්ක මෝහය නිසා ඇතිවෙච්ච එකක්. ඔය තුنين තොරව මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාද කියලා බලන්නකො බුදු කෙනෙක් කොච්චර ඇත්තක්ද ගදාarලා තියෙන්නේ කියලා. රාගේ, ඒ කියන්නේ ඇලීම නැති තැනක, ගැටීම නැති තැනක ද්වේෂය, මුලා වීම නැති තැනක ලෝකේ මොන අරුබුදයක්ද? මොකුත් අරුබුද නැහැ. එහෙනම් හැමදාමත් අපේ ජීවිතේ බලන්න අරුබුදේ කේන්ද්‍රගත විලකගතව කියනවා මහණෙනි. යම් වෙලාවක ඔබ ඇවිලෙනවා නම්, යම් වෙලාවක කෙලෙස් අරුබුදේ ඇතුලේ ඔබ මේ වෙලාවේ පීඩාවටපත් වෙලා නම්, ඔබට අඩන්න හේතු යෙදිලා නම්, ඔබට වැළපෙන්න හේතු යෙදිලා නම්, හරි කනසල්ලක් නම් ඇතුලේ තියෙන්නේ. චිත්ත පීඩාව වැඩි නම්, අරුබුදේ වැඩි නම්, හිත නොසන්සුන් නම්, බරපතල විදියට මේ අභ්‍යන්තරය තුල නොලැබීම මත, ලැබීම මත, නොඑක් දේවල් මත කනසල්ලටපත් වෙලා නම්, මහණෙනි එක්ක යා රාගය නිසා ඒක වෙච්ච දෙයක්, එක්ක දේශය නිසා වෙච්ච දෙයක්, එක්ක මෝහය නිසා වෙච්ච දෙයක්, එක් ඇලීම නිසා හෝ ගැටීම නිසා හෝ මුලා වීම නිසා වෙච්ච දෙයක්. හරි, ලෝකෙට ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, මුලා වෙන්නෙත් නැතුව වර්තමානයේ හිටියොත් ප්‍රශ්න ඉවරයි. කලින් කොච්චර වැරදුනත් කමන්නේ, දැන් ඇලෙන්නේ නැත්තම්, දැන් ගැටෙන්නේ නැත්තම්, දැන් මුලා වෙන්නේ නැත්තම්, මුලා වෙන්නේ නැත්තම්, මුලා වෙන්නේ නැති තැනට විරුද්ධ වචනේ මොකද්ද? මුලා වෙනවා කියන එකට අපි කියන්නේ මුට්ට සති කියලා. මුලා වෙලා. ඒතර මුලා වෙන්නේ නැති කියන අනිත් පැත්තේ වචනේ තමයි උපට්ඨිත සති. පිහිටුවාගෙන කියන එක. පිහිටුවාගෙන. ඒතර දැන් පිහිටුවාගත්ත තැනම මුට්ට සති භාවي කඩා වැටෙනවා. අර මුලා වෙච්ච කම. ඒතර මේ පිහිටුවාගත්ත තැනකම එක්ක ඔය පිහිටුවා ගන්න බැරි වුණාම ඔය දෙකෙන් එකක් යෙදෙනවා. ඒ කියන්නේ රාග, දේශ, මෝහ යන් තුනම එකම වෙලාවක යෙදෙන්නේ නැහැ කවදාවත්. රාගයයි, ද්වේෂයයි, මෝහයයි තුනම එකම හිතක කවදාවත් යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මුට්ට සති සිහි මුලා වෙච්චකම තියෙන්න ඕන. සිහි මුලා වෙච්චකම තියෙනවා. ඒකම තමයි අපි ගැඹුරින් කියන්නේ අවිද්‍යාව කියලා. සිහි මුලා වෙච්චකම තිබ්බොත් විතරයි රාගයයි, ද්වේෂයයි, ඇලීමයි, ගැටීමයි කියන හේතු දෙක යෙදෙන්නේ. ඒ දෙකම එක හිතක යෙදෙන්නෙත් නැහැ. රාගය යෙදුනොත් ද්වේෂය නැහැ. ද්වේෂය යෙදුනොත් රාගය නැහැ. එහෙනම් ඇලීම තියෙන තැනක ගැටීමක් නැහැ කවදාවත්. ගැටීමක් ඇති වුණොත් එතන ඇලීමක් හටගන්නේ නැහැ. හැබැයි ඇලීමයි ගැටීමයි තනියෙන් හටගන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් ඇලීම හෝ ගැටීම කියන එක තනියෙන් හටගන්නෙත් නැහැ. ඇලීමයි ගැටීම දෙකම එකම හිතක උපදින්නෙත් නැහැ. එක්ක ඇලීමත් එක්ක මෝහය තියෙනවා. එක්ක ගැටීමත් එක්ක මෝහය තියෙනවා. එහෙනම් මේ කාරණා දෙකක් එක හිතක යෙදෙනවා. ඇලීමයි ගැටීමයි මුලා වීමයි කියන තුනම එක හිතක යෙදෙන්නේ නැහැ. එච්චර හිතට හපංකමක් නැහැ. ඇලීමයි ගැටීමයි කියන දෙක එක හිතක යෙදෙන්නෙත් නැහැ. ඇලිච්ච තැනක ඔයගොල්ලන්ට ගැටුමක් නැහැ. ගැටිච්ච තැනක ඇලීමක් නැහැ.
මේ දෙක එක හිතක කවදාවත් යෙදෙන්නේ නැහැ. හැබැයි ඇලීමත් එක්ක අනිවාර්යෙන් මෝහය තියෙන්න ඕන. මුට්ටස් සතිභාවේ. ගැටීමත් එක්ක මුට්ටස් සතිභාවේ තියෙනවනේ. මුට්ටස් සතිභාවේ නැත්තම් ගැටීමක්වත් ඇලීමක්වත් නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මුලා වීමක් නැත්තම් ඇලින්නෙත් නැහැ ගැටින්නෙත් නැහැ. එහෙනම් ඇලීමයි ගැටීමයි දෙකම තියෙන තැනක ස්ථීරව එක දෙයක් තියෙනවා. මොකද්ද? මුලා වීම කියන එක තියෙනවා. එහෙනම් මුලා වීම නැත්තම් ඇලීම ගැටීම දෙකෙන්ම හිත නිදහස් කරගන්න පුළුවන්. හිත මුදවා ගන්න පුළුවන්. එහෙනම් දැන් ඇලීමයි ගැටීමයි මේකේ ස්වභාවය අඳුර ගන්න එපා ඉස්සෙල්ලා. එතකොට මේකේ නිදහස් වීම පිණිස තමයි අපේ හිත පුහුණු කරගන්නේ. එතකොට මේකේ වැදගත්ම දේ මොකද්ද? ඇලෙන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. දැන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන එක ලොකු හපංකමක් නෙමෙයි. අවස්ථාවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඕන තරම් ඉන්න පුළුවන්. අවස්ථාවට දැන් මේ වෙලාවේ ඇලීම් ගැටීම් නැතුව අපේ හිත පවත්වන්න බැරිද? පුළුවන්. අවස්ථාවට එක් කරලා හරියන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕන ඇලීම් ගැටීම් ආයේ කවරදාකවත් නූපදින මට්ටම નિરાයාසයෙන්ම ඇලීම් ගැටීම් මුලා වීම නැති හිතක් හදාගන්න තමයි උත්සාහ කරන්න ඕන. ඒ નિરાයාසයෙන් ඇලීම් ගැටීම් මුලා වීම නැත්තම් ඒ નિરાයාසයෙන් ඇලීම් ගැටීම් මුලා වීම නැති සිතට තමයි අරහත් සිත කියලා කියන්නේ. රහතන් වහන්සේගේ සිත කියලා කියන්නේ. එතකොට ඇලීම් ගැටීම් මුලා වීම කියන ඒවා යෙදෙන්නේ මුලා වෙච්ච තැනක. ඇලීම් ගැටීම් යෙදෙන්නේ මුලා වෙච්ච තැනක. එතකොට මුලාවට විරුද්ධ වචනේ තමයි අපි හොයන්න ඕන. එතකොට මුලාවට විරුද්ධ වචනේ අර්ථය තමයි බුදු කෙනෙක් මතු කරන්නේ. එතකොට මුලාවට විරුද්ධ වචනේ තමයි උපට්ඨිත සති. මුලා වෙච්ච කමට කියන මුලා වෙච්ච කමට කියන මුට්ටස් සති කියලා. මුලා වෙලා එහෙනම් ඒකට විරුද්ධ වචනේ මොකද්ද? උපට්ඨිත සති. පිහිටුවාගෙන දැන් මේ වෙලාවේ පිහිටුවාගෙන සිහිය. හරි මේ වෙලාවේ සිහිය පිහිටුවා ගන්න අපිට දැන් බෑ. දැන් මේ වෙලාවේ සිහිය පිහිටුවා ගන්නකොට අපිට බෑ. එතකොට මේ වෙලාවේ සිහිය පිහිටුවා ගන්න බැරි නිසා තමයි අපිට ධර්මයක උදව්ව ඕන. අපිට කවදාවත් තනියම මේ වැඩේ කරන්න බෑ. තනියම මේ වැඩේ කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාටයි පසේ බුදුරජාණන් වහන්සේලාට විතරයි. ඒකට සංසාරේ ලොකු හැකියාවක් තියෙන්න ඕන. එතකොට මේ සංසාරයේ හැකියාව නැත්තම් කවදාවත් පින්වත්නි එයාට තනියෙන් ස්වාධීනව නැගිටින්න බෑ. මහාචාර්යවරයෙක් වුණත් එයාට තනියෙන් මේ ආධ්‍යාත්මික ප්‍රවේශය ගැන ගවේෂණය කරලා තනියෙන් නැගී සිටින්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙනම් අපිට සිහිය පිහිටුවා ගන්නයි තියෙන්නේ. සිහිය පිහිටුවා ගත්තට පස්සේ මුට්ටස් සති සිහි මුලා වෙච්චකම හිතෙන් බැහැර වෙනවා. මුලා වෙච්චකම නිසා තමයි එක්ක ඇලෙන්නේ එක්ක ගැටෙන්නේ. එතකොට ඇලීම් ගැටීමුත් නිදහස් වුණා වෙනවා හිත. දැන් අපි උත්සාහ කරන්නේ එකක්වත් හොයාගෙන අපි යන්නේ පිටිපස්සට අපි ඇලෙනකොට දත් මිටි කාල ඇලෙන එක නවත්ත ගන්නවා. ගැටෙන්න හේතු යෙදෙනකොට අනේ ඔන්න ඔයාවක පොඩ්ඩක් පැත්තකට වෙන්න කියලා හරි මම ඔයා කියන නිසා පොඩ්ඩක් පැත්තකට වෙන්නම් කියලා ගැටෙන්න හේතු යෙදෙනකොට නිකන් තව කවුරු හරි කියපු නිසා හරි තවත් කෙනෙක්ගේ උදව්වක් නිසා හරි පස්සේ බලා ගන්නම් කියලා හරි හිමීට ඒ වෙලාවට සංසුන් වෙනවා. ඊට පස්සේ ඒවා හිත ඇතුලේ තියාගෙන බොහෝ කාලයක් ඒවා හිත ඇතුලේ තියාගෙන අපි විශාල අර්බුදයක වාසය කරනවා. ගොඩාක් ලොකු අර්බුදයක අපි ඉන්නවා. ඉතින් මේ අර්බුදේ සමනය කරගන්න එක ලොඩා ලේසි වැඩක් නෙමෙයි. ඒක අමාරු වැඩක්. ඒක අමාරු වෙන්නේ ඇයි? ඇලීම් ගැටීම් මුලා වීම පදනම් කරගෙන ඇලීම් ගැටීම් මුලා වීම සහිත ස්වභාවයට තමයි මේ අපේ හිතේ පවතින උපක්ලේශ වලින් උදව්ව ලැබිලා තියෙන්නේ. අර ප්‍රධාන කෙලෙස් තුන තමයි ඇලීම් ගැටීම් මුලා වීම කියන ඒවා. ඒවට අතිරේක කෙලෙස් වලින් හරියට උදව්වක් දෙනවා. ඒවට අපි සංයෝජන කියලා වෙලාවකට කියනවා. තව තැනක නීවරණ කියලා කියනවා. එතකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණත් ඊට අතිරේකව පින්වත්නි ඊට අතිරේකවත් අරතියයි අවිද්‍යාවයි අරමුණු මත මුලා වෙන කමයි. අවිද්‍යාවයි අරමුණු මත මුලා වෙන කමයි සබ්බේසු අකුසල ධම්මා සියලුම අකුසල් ධර්ම වලට ඇලුම් කරමින් ඒවාට පෙම්බඳිමින් ඒවාටම ආදරය කර සියලු අකුසල් ධර්ම මත ගිලා බැහැගෙන ඉන්න මට්ටම. ඔන්න ඔය කාරණා අටින් තමයි ඇලීම් ගැටීම් මුලා වීම කියන ස්වභාවයට උදව්ව දෙන්නේ. එහෙනම් ඒ ටිකයි පළවෙනි සංසුන් කරගන්න ඕනේ. මේක හරියට පාඨමාලාවක් වගේ. මේ කියන ක්‍රමය ඒක නිකන් ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන්නේ. පියවරෙන් පියවරට ඉස්සරහට යන්න තියෙන්නේ. එතකොට මේ පියවරෙන් පියවරට යන වැඩේට ඔයගොල්ලෝ ඉන්න විදිය, හිටිය විදිය, කාපු බීපු විදිය, ඉස්සරහට කණ්ඩ බොණ්ඩ ඉන්න විදිය ඕව මොකක්වත් අදාළ නැහැ. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් උත්සාහ කරන්න ඕන මේ ඔස්සේ ධර්මී ඉස්සරහට දියුණු කරගෙන යන්න. එතකොට දියුණු කරගෙන යනකොට මේ ටික ඉවර වෙනකොට නිකම්ම මේ ලෝකේ යම් කිසි පරිේශනාත්මක ක්‍රියාවලියක් ඇතුලේ වගේ නිමී අත්දැකීම වෙන්නේ. දැන් ඔයගොල්ලෝ යම් පාඨමාලාවක් සමර්ථ වුණොත් ඒකට අදාළ සහතිකයක් දෙනවානේ. සර්ටිෆිකේට් එකක් දෙනවා. ඔයා දැන් මේකට සමත් ඔයාට මේ සුදුසුකම් ලාභියෙක්, ඩිප්ලෝමාධාරියෙක්, උපාධිධාරියෙක් කිය දෙනවා. පස්චාත් උපාධිධාරියෙක්, ආචාර්ය උපාධිධාරියෙක් කියලා දෙනවා. එතකොට ඒවට අදාළ අපි ගෞරව නාම ඉස්සරහින් දාගන්නවා. දැන් PhD එකක් තියෙනවා නම් ආචාර්ය කියලා දාගන්නවා. ඊට පස්සේ MA එකක් තියෙනවා නම් ශාස්ත්‍රපති කියලා දාගන්නවා. BA උපාධියක් තියෙනවා නම් ශාස්ත්‍රවේදී කියලා දාගන්නවා.
ඉතින් ওই විදිහට එක එක වාණිජවේදී විද්‍යාවේදී අරෝමෝ කියලා කෑලි ඔක්කොම දාගන්නවා. එතකොට ඒක නිකන් එහෙම දාගෙන ඕගොල්ලන්ට මේ පාඨමාලාව ඇතුලේ ඕගොල්ලන්ට තියෙන එකම සුදුසුකම කියාපාන්න තියෙන එකම දේ තමයි සහතික පත්‍රය. එතකොට දැන් මේක එහෙම එකක් නෙමෙයි. මේක පුහුණු කරගෙන ගියොත් මේක පුහුණු කරගෙන යන්න ඕගොල්ලන් තමයි අත්දැකීම. ඒ කියන්නේ ඕගොල්ලොම බලන්න ඕනේ. ඒකට අපි කියනවා ප්‍රතිවේක්ෂණ සම්මාදිට්ඨිය කියලා. තමන්ගේම සිත ප්‍රතිවේක්ෂණා කර කර බලනකොට තමන්ටම තේරෙනවා දැන් කෙලෙස් කඩී ගිහින් තියෙන බව. තමන්ටම තේරෙනවා. එහෙනම් දැන් මේ තමන්ගේ අත්දැකීමක් දැන් ඕගොල්ලන්ගේ අත්දැකීමක් ගැන තමයි මම මේ කියන්නේ. එතන මේකේ අත්දැකීම කාගේද ඕගොල්ලන්ගේ? ප්‍රතිපත්තිය කාගේද? ඒකත් ඕගොල්ලන්ගේ. විනිශ්චය කාගේද? ඒකත් ඕගොල්ලන්ගේ. දැන් මේකේ පේපර් බලන්න කවුරුවත් නැහැ. තමන්ම තමයි බලා ගන්න තියෙන්නේ. ඒකට අපි කියනවා ප්‍රතිවේක්ෂණ සම්මාදිට්ඨිය කියලා. එතකොට තමන්ගේ සුදුසුකම තමන්ට විමසලා බලන්නයි තියෙන්නේ. එතකොට තමා විසින්ම මේක විමසා බලනකොට මේ අත්දැකීමත් ඕගොල්ලන්ගේ මේ ප්‍රතිපත්තියත් ඕගොල්ලන්ගේ ඊට පස්සේ මේකේ විනිශ්චයත් ඕගොල්ලන්ගේ මේකේ නිගමනයත් ඕගොල්ලන්ගේ කවද්ද පුරා වේද මරණයට කලින් මැරෙන්න කලින් ඕගොල්ලන්ට තේරෙනවා මේ ධර්මයේ ඇතුලේ මම නිවෙනවා කියලා තේරෙනවා. දැන් මේ කාලේ ඕගොල්ලන්ට තේරෙන්නේ මොකද්ද? මං ඇවිලෙනවා. එන්න මං ඇවිලෙනවා. ඊට පස්සේ ඇයි ඇවිලෙන්නේ කියලා හොම යාට කියන්නත් කතා තියෙනවා. මේ බලන්න මෙයා නිසා ඇවිලුනේ මම. මේ අහවලා තමයි මම මේකට වග කියන්න ඕන. මෙයා මේ විදිහට කරේ නැත්තම් මම ඔකට කලබල වෙන්නේ නැහැ. මම මගේ පාඩුවේ ඉන්නවා. මෙයා තමයි මාව ඇවිස්සුවේ. එහෙනම් එයා කවුද ඇවිස්සලා තියෙන්නේ? එයා ඇවිස්සලා. ඇවිස්සලා නම් කුණු තිබිලානේ ඇතුලේ. කුණු ගොඩවල්නේ ඇවිස්සෙන්නේ. ඒ කියන්නේ දැන් මේ එයා ඇවිස්සුවා නෙමෙයි ඔයාගේ ඇතුලේ කුණු තිබිලා. ඇත්තටම එයා මාව අවුස්ස ගන්න එපා කියලා කියනෝනේ සමහර අය. ඒ කියන්නේ යා එකෙන් තේරුම් ගන්න ඕන මගේ ඇතුලේ කුණු මාව අවුස්ස ගන්න එපා කියලා යෙදුමට නම් ඕගොල්ලන්ගේ ඇතුලේ හැදිලා තියෙන්නේ. ඒ විදිහට නම් ඇතුලේ හැදිලා තියෙන්නේ. මතක තියාගන්න ඇතුලේ බරපතල විදිහට කෙලෙස් තියෙනවා. බල ඒක නිකන් මොකක් හරි සිදුවීමක් එක්ක අරමුණු මුණ ගැහෙනකොට රූපාරම්මණේ වගේ අරමුණු මුණ ගැහෙනකොට ශබ්දාරම්මන මේ කනට ශබ්දය ඇහෙන මට්ටමේදී ඕගොල්ලෝ නිකන් හිතෙනවා නම් කියන්නේ එහෙම කිව්වේ නැතත් කමන්නේ එහෙම හිතෙනවා නම් මාව නිකන් අවශ්‍ය ගන්න එපා කියලා කියන්නේ හිතෙනවා නම් මතක තියාගන්න බරපතල විදිහට කෙලෙස් උත්සන්න වේගනයි එන්නේ කියලා. එතකොට ඒ කියන්නේ යා දැන් කෙනෙක් කියන්න පුළුවන් මම ඇවිස්සුනේ ඔයා නිසා මෙයා නිසා ආණ්ඩුව නිසා රාජ්‍යරුව නිසා ඒ කියන්නේ පාලකයෝ නිසා හාඳුරුව නිසා කිය ඇවිලෙන්න එළිය හේතු හෙව්වට ඕගොල්ලන්ගේ ඇතුලේ ඇවිස්සලා තියෙන්නේ ඕගොල්ලන්ගේ ඇතුලේ තිබුණ කෙලෙස් නැමැති රොඩු ටික නිසා. එතකොට ඕගොල්ලන්ගේ කෙලෙස් නැමැති රොඩු ටික නැත්තම් ඕගොල්ලන් ඇවිස්සෙන්නම හේතු යෙදුනත් ඇවිස්සෙන්න ඇතුලේ මොකුත් නැහනේ. එතකොට සංසුන් ඇවිස්සෙන්න මොනවා හරි තිබ්බොත් තමයි ඇවිස්සෙන්න වෙන්නේ. එතකොට අපි දැන් කරන්නේ එළිය ලෝකයේ මාව අවශ්‍ය ගන්න එපා කියලා කියනකොට නිකන් එළිය කෙනෙක් වගේ කියන්න ඕන වගේනේ. ටිකක් කියනවා මේ ඔයා නිසාද මම ඇවිස්සෙන්න යන්නේ මාව අවශ්‍ය ගන්න එපා කියලා. ඒ කියන්නේ එහෙනම් අපිට තේරෙනව නේද නිකන් වහල්කමක් තියෙනවා එළියට කියලා. ඇයි? උඹට පොඩක් වෙනස් වෙනින් මම ඇවිස්සෙන්න යන්නේ වගේ කන්නේ. මාව අවශ්‍ය ගන්න එපා කියන්නේ දැන් උඹ උඹේ ස්වභාවය වෙනස් කරගනින් මම නැත්නම් ඇවිස්සෙයි වගේ. ඒ කියන්නේ උඹ නිසා මම ඇවිස්සෙන්න පුළුවන්. හැබැයි උඹ පොඩක් වෙනස් වුණොත් මම ඇවිස්සෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඇවිස්සෙන්නේ නැති එකටත් උඹ වගේ කියන්න ඕන. ඇවිස්සෙනවා නම් ඒකටත් උඹ වගේ කියන්න. එහෙනම් මේ මිනිස්සයා මහ පුදුම කේකම පුදුම විදි වහල්කමක් නේ තියෙන්නේ. ඇයි? එළිය කෙනෙකුට ආව අවසන්ඩක් පුළුවන්. ඇවිස්සෙන එක නිවන්නත් පුළුවන්. ඒ කියන්නේ එළිය කෙනෙක් මත යා ඇවිස්සෙනවා. එළිය කෙනෙක් මත යා සම්පූර්ණයෙන් නිවෙනවා. සම්පූර්ණ නිවෙනවා කියන්නේ යා වෙලා සංසුන්. ඒකනේ කියන්නේ මාව අවශ්‍ය ගන්න එපා. ටිකක් දැන් උඹේ ස්වරූපය වෙනස් කරගනින් කියලා කියන්නේ. ස්වාමියා බිරිඳ අතර අම්මා තාත්තා අතර ඊට පස්සේ දෙමව්පියෝ දරුවෝ අතර එහෙම ওই සාකච්ඡා යන්නේ. මාව අවශ්‍ය ගන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඒතකොට මාව අවශ්‍ය ගන්න. එතකොට කියනවා නේද අම්මා ඇවිල්ලා ඔයා මේ තාත්තාව අවශ්‍යන්න එපා ඔයා කට පියාගන්න කියලා. එතකොට මේ තාත්තාට තියෙන වහල්කමක්. ඇයි? එයා දරුවට වහල් වෙලා ඉන්නේ. දරුවට පුළුවන් එයාව අවශ්‍යන්නත් පුළුවන්. එයාව සම්සුන් කරන්නත් පුළුවන්. එතකොට මේ තාත්තා නිවහල් නැහැ. ඒ තාත්තා වහල්. මොකටද? එළිය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වලට වහල් වෙලා ඉන්නේ. ඔය වහල්කම කඩන එක තමයි අරහත්ත්වය කියලා කියන්නේ. අරහත්ත්වය කියන්නේ උන්වයි වහල්කම කඩලා දාන එකට. එතකොට මේ වහල්කම කඩලා දාන්න අදාළ ප්‍රතිපත්තියේදී අපි ඉස්සලම කරන්නේ අර මුට්ටස්සතිභාවයේ. ඔය වහල්කම තියෙන්නේ ඔන්න ඕක තියෙනකන් විතරයි. තමා තුළ මුට්ටස්සතිභාවයේ තියෙන තාක්කල් විතරයි සිහි මුලා වෙලා වාසය කරන තාක්කල් විතරයි පින්වත් ඔය වහල්කම තියෙන්නේ. අපි දරුවට වහල් වෙලා ඉඩකඩම් වලට වහල් වෙලා ගෙවල් දොරවල් වලට වහල්කමක් තියෙන්නේ. අපි කවදාවත් නිවහල් නැහැ. නිවහල් නැහැ. මෙහෙ මිනිස්සු කියාවි ඔයාටම කියලා ගයක් හදාගත්තොත් ඔන්න ඔයා නිවහල්.
ඔයාගේම දරුවෝ ටික ලොකු මහත් කරලා එයායි හොඳ තැනකට ගියොත් ඔයා නිවහල් කියලා කියයි. එහෙම මේ සමාජයේ කතා කළාට ඔබ එහෙම නිවහල් නෑ. අපි ඔක්කොම වහල්ලු జాතියක් පින්වත්නි. අපි මේ ලෝකෙට වහල් වෙලා ඉන්නේ. ඒකයි අපිට මේ ලෝකෙත් එක්ක හැමදාම ගනුදෙනු කර කර ඉඳ වෙලා තියෙන්නේ. ලෝකෙට වහල් වෙලා අපි. එතකොට ලෝකෙට වහල් වෙච්ච නැති දවසක් යම් දවසක් ආවොත් ලෝකෙට වහල් වෙච්ච නැති දවසක් ආවොත් එදාට තමයි නිවහල් ශ්‍රාවක භාවයේ මතුවෙන්නේ. එදාට තමයි නිවහල්. ඒ නිවහල්කම නැති මොකක් නිසාද? මුට්ටස්සති භාවයේ නැති නිසා. මුලා වෙච්ච සිහියක් ඇතුලේ වාසය කරන නිසා. ඒකම අපි කියනවා මොකද්ද? මෝහය කියලා. ඒ මෝහය තමයි අපි කඩන්න ඕන. රාගයේ දේශයට වඩා බලවත් දේ මෝහය. ඇයි? මෝහය තියෙන නිසා තමයි රාග දේශ හටගන්නේ. අපි ඉස්සලා කිව්වේ මෝහයත් එක්ක එක්ක රාගය දෙනවා, එක්ක දේශය දෙනවා කියලා. මෝහයත් එක්ක එක්ක රාගය දෙනවා, එක්ක දේශය දෙනවා. දෙකෙන් එකක් යෙදෙනවා. එතකොට මෝහයත් එක්ක නම් ඒක යෙදෙන්නේ. අපි ඒ දෙකත් එක්ක දැන් රාගය ඇති වෙනකොට දැන් අපි කොච්චර දුර්වලයිද කියනවනම් රාගය ඇති වෙනකොට අපි රාගසිතවත් අඳුන ගන්න නෑනේ. ඒකවත් බෑ අපිට. අපි කරන්නේ මොකද්ද? රාගයක් ඇති වුණ යම් නිමිත්තක් තියෙනවා නම් ඒ නිමිත්ත වළඳන්න හොයනවා. නිමිත්ත වළඳන්න. ඒකනේ අපි කියන්නේ මේ ආහාර චක්‍රය අවබෝධ කරගන්න ඕනේ කියලා. ධර්මයේ තියෙන මහණෙනි ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදන්ත පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. මහණෙනි යමික ආහාරය දනීද ආහාර හට ගැනීම දනීද ආහාරයේ නිරෝධය දනීද ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව දනීද එපමණකින් මහණෙනි යා සම්මාදිට්ඨිකයි කියලා සම්මාදිට්ඨික සූත්‍රයේ තියෙනවා. එතකොට ආහාරය දනී කියනකොට අපේ ඔළුවට ආවේ බත්මාළු පිනිනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඇයි? මෙතන කියන්නේ පින්වත්නි ආහාරය දැනගන්නවා කියනකොට අපි සුපුරුදු විදිහට දේශනා මං හිතන්නේ 25 30ක් කරලා තියෙන ආහාර චක්‍රය ගැන තමයි මේ අදහස් තියෙන්නේ. කබලින්කාර ආහාරයයි, ස්පර්ශ ආහාරයයි, මනෝ සංචේතන ආහාරයයි, විඥාන ආහාරයයි කියන ආහාර හතර. නමුත් ඒකේ තාම ගැඹුරු සංකල්පයක් පටිච්චසමුපාදයේ හකුලවා දැක්වීමක් එතන තියෙන්නේ. දැන් මෙතන බලන්න පින්වත්නි ආහාරංච පජානාති කියනකොට එයා වළඳන්නේ ඒ කියන්නේ ආහාරංච පජානාති කියන එක දන්නේ නැති වුණාට පස්සේ එයා පින්වත්නි නැවත නැවත රාගයට හේතු වෙච්ච ලෝකේ වළඳ ඉන්නවා. ඒ කියන්නේ රාගය ඇති වෙච්ච මගේ සිත තුළ රාගය ඇති වුනේ නැත්තම් මට මේ රාගයට අදාළ නිමිත්ත ග්‍රහණය කරගෙන නිමිත්ත වළඳන්න වෙන්නේ නෑ නේද කියලා එයා හොයලා රාගය මගේ සිතේ ඉපදුනා කියලා හඳුනා ගැනීමට තමයි අපි දක්ෂ වෙන්න ඕන. අපි එතනටවත් දක්ෂ නෑ. හැබැයි ඒ දක්ෂකමත් මදි. රාගය යෙදෙන්නේ මොකක් නිසාද? මුට්ටස්සති භාවය මුලා වුණා කියන ස්වභාවය නිසා මුලා වුණා කියන ස්වභාවය අයින් කරගෙන උපට්ඨිත සති සිය පිහිටුවා ගත්ත තැනක තමයි සම්පූර්ණයෙන් මේ ආහාර චක්‍රය බිඳිලා යන්නේ. හැබැයි දැන් අපි කොච්චර දුර්වලයිද කියනවනේ දැන් මුලා වෙච්චකම තිබ්බොත් තමයි රාගයයි දේශේ ඇලීම් ගැටීම් දෙක යෙදෙන්නේ. ඇලීම් ගැටීම් දෙකවත් අපි අඳුනගෙන නැහැ. එච්චර අපි දුර්වලයි. ඇලෙන්න බලපාපු හේතු දිහා බල ඒව සාධාරණීකරණය කරනවා. ඇලෙන්න හේතු වුණ අරමුණු තියෙනවනේ. ඒ කියන්නේ දැන් මුලාවෙන් ලෝකේ පරිහරණය කරනකොට රාගයේ හිතේ උපදිනකොට රාගයේ උපදීමට බලපාපු අරමුණු ටිකක් තියෙනවනේ. ඒ අරමුණු ටිකත් එක්කම අපි හැපි ඉන්නවා. අපි ඒතකොට කොච්චර දුර්වලයිද? එහෙනම් අපිට තව කොච්චර ගැඹුරු විමසුමක් තියෙනවද? මොන්න තරම් ගැඹුරු විමසුමක් තියෙනවද? ඔන්න ඔය රාගයයි, ద్వේෂයයි, මෝහයයි බිඳලා දාන්න තමයි පටිච්ච සමුප්පාදේ පැහැදිලි කළේ. රාගයයි, ద్వේෂයයි, මෝහයයි. මෝහය කියන්නේම අවිද්‍යාව. අවිද්‍යාව නිසා යාට මේ වෙලාවේ අවිද්‍යාව නිසා මේ පුද්ගලයාට මේ වෙලාවේ ආයතන හය පරිහරණය කරනකොට ඇලෙන්නම පුළුවන් කියලා යාට හිතෙනවා. ගැටෙන්නම පුළුවන් කියලා හිතෙනවා. සුඛාස්වාදයේ දුක්ඛාස්වාදයේ මත මුසපත් වෙනවා. සුඛාස්වාදයේ දුක්ඛාස්වාදයේ මත මුසපත් වෙලා සුඛාස්වාදයේ ගినాපු ලෝකයටම විසිරිලා ගිහින් ඒ ලෝකේ ප්‍රවේශම් කරගෙන ඒවා රැකගෙන ඒවා පරිස්සම් කරගෙන ගෙදර ගෙනල්ලා තියාගෙන ඒවා නඩත්තු කර මැරෙනකන් ඉන්නවා. ඊට පස්සේ ඒව නඩත්තු කර ඉන්න දවසක යාට මිය යන්න සිද්ධ වෙනවා. ඒ මිය යන්න සිද්ධ වෙනකොට ඒ නඩත්තු කරපු දේ පදනම් කරගෙන යා තුල ගොඩනැගිච්ච කර්මයේ විසින් තමයි යාට ප්‍රතිසන්දිය හදලා දෙන්නේ. ඊට පස්සේ යා අනාතයි. ඒ අනාත වෙනකොට එයා අමාරුවේ වැටුනේ සමහර දරුවා නිසා වෙන්න පුළුවන්. දරුවත් නෑ එදාට යාත් එක්ක. සමහර විට යා අනාත උනේ බිරිඳ නිසා, ස්වාමියා නිසා වෙන්න පුළුවන්. ඒ කවුරුත් නෑ එදාට යාට. එදාට යාට වෙනම ලෝකයක් නඩත්තු කරන්න වෙනවා. ඒ ලෝකයේ ඇතුලේ ඒ ලෝකයක් ස්ථිරසාරයෙන් පිළි අරගත්තොත් එහෙම එයා එදාටත් අමාරු වැටෙනවා. එතකොට ආයෙත් සංසාරේ ගමනේ කොහේ හරි යාට කැරකිලා වැටෙන්න වෙනවමයි. එහෙම වැටිච්ච තැනක් තමයි මේ අපි ඉන්නේ. අද මේ ඉන්න තැන තියෙන්නේ එහෙම කැරකිලා වැටිච්ච තැනක්.
එතකොට මේ කැරකෙලා වැටිච්ච එක අපිට බුදුරජාණන් වහන්සේ තමයි කියලා දුන්නේ. මහණෙනි නුඹලා මෙන්න මෙහිම අවදානමක ඉන්නේ කියලා. දැන් අපිට මේ ධර්මයෙන් බලනකොට තමයි මේ වැටිච්ච තැන ගැන අනබිරතිය උපදින්නේ. දැන් බලන්නකෝ අපි මේ ධර්මයෙන් බලාගෙන යනකොට මේ වැටිච්ච තැන ගැන හොද්දටම අඳුන ගන්නකොට තමයි මේ වැටිච්ච තැනට අර්ථය යන්නේ නැත්තේ. අද අර්ථය ගිහින්නේ පින්වත්නි. මේ වැටිච්ච තැන ඕගොල්ලන්ට හම්බෙච්ච ලෝකයක් තියෙනවනේ. අරමුණු ටිකක්. ඇසට රූප කනට ශබ්ද වගේ අරමුණු ටික හය පැත්තකින් ගන්න. ඔය අරමුණු ටික ස්ථිරසාරයෙන් පිළි අරගෙනනේ පින්වත්නි අදත් රැකියා කරන්නේ වැඩ කරන්නේ ඔක්කොම කරන්නේ. ඒක ස්ථිරසාරයෙන් අර කැරකිලා වැටෙනකොට ඒ පෙර ජීවිතයේ ඇතුලේ ගත කරපු ජීවිතයට අනුව ප්‍රතිසන්දිය ගෙනත් දුන්නාට මෙහි කිසි දෙයක් අපේ සමහරට ඒ ජීවිතයේ අත්දැකීම් වලට සම්බන්ධ නැහැ. ඒකනේ සමහරට දැන් පෙර ජීවිතයේ දරුවා සවත් එහි ඉන්නේ නැති. ඔයගොල්ලෝ නඩත්තු කරලා එදා හම්බ කරලා දීලා ආවේ. දැන් පෙර ජීවිතේ හිතනකො මනුස්ස ලෝකෙම ඔබ ඉපදුනේ කියලා. ඒ මනුස්ස ලෝකෙම ඉපදිලා ඒ දරුවා වෙනුවෙන් සමහර විට මැරෙනකන් වැඩ කරන්න ඇති. මැරෙනකන් වැඩ කරලා ඒ පෙර ජීවිතයේ දරුවා සමහරට ඕගොල්ලෝ හම්බ කරපුවා දැන් භුක්ති විඳිනවා ඇති. අපි දන්නේ නැහැ නේ ආයෙත් මනුස්ස ලෝකෙම ඉපදිලා ආයෙත් මනුස්ස ලෝකෙට මේ වැටුණත් දන්නේ නැහැ නේ. එතකොට ඒ වෙනකොට ඒ ඔබේ දරුවා මේ වෙනකොට මිය ගිහින් නැත්තම් සමහරට බොහොම වයෝවෘද්ධ කෙනෙක් වෙන්න පුළුවන් එයා. මේ වෙනකොට වයසයි ඔබේ දරුවා. පෙර ජීවිතේ ඔබේ දරුවා මේ මනුස්ස ලෝකේ නම් මිය ගිහිනුත් නැත්තම් මේ වෙනකොට වයසයි. සමහරට ඔබම හම්බ කරපු ටික භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. සමහර විට ඒ ඔබම හම්බ කරපු ඉඩමේ සමහරට ඔබට මුරකාරයෙක් විදියට වළං හොදන කෙනෙක් විදියට ඒ ගෙදරම උපදින්න වෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහේ මහා අద్భుත සිද්ධියක් ඇතුලේ අපි ඉන්නේ. එහෙම ඊට පස්සේ ඒකට අර්ථේ ඒ ගත කරන ජීවිතය ඇතුලේ ඊට පස්සේ පින්වත්නි Tamanගේ හැමමස් ලේනහර ඇට මිඳුළුම කිඳා බහිනකම් බොරුවට සෙනෙහස කියලා එකක් ඔළුවේ හදාගෙන මිහිත් ඒ වගේම ලෝකයක් නඩත්තු කර කර ඉන්නවා. ඊට පස්සේ ඒ ලෝකයේ ගැනම සිත පිහිටුවාගෙන ඉන්න දවසක ළඟදී මැරෙනවා. මැරුණාම ආයෙත් ඒ උපාදානීට අනුව භවයේ හදලා ප්‍රතිසන්දි ගෙනත් දෙනවා. ඒ ප්‍රතිසන්දියේ සමහර විට කොහෙද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා නමුත් අපි ගිය ජීවිතේ මොන වගේ අපහසුතාවක ගියත් අපිට දැන් පිළිසරණක් ඇතුව අපිට ඉපදිලා. අන්න ඒක දැන් අනාගත ජීවිත විශ්වාස කරන්නත් එපා. පෙර ජීවිත විශ්වාස කරන්නත් එපා. මේ ජීවිතේ විශ්වාස කරගන්න. ඒතර මේ ජීවිතේ විශ්වාස කරගන්න පුළුවන් මට්ටමකුත් නෙමෙයි. ඇයි? ඕගොල්ලෝ විශ්වාස කරාට ඕගොල්ලන්ගේ සැලැස්මට අනුව මේ ජීවිතේ වැඩ කරන්නේ නැහැ. මේ ජීවිතේ වැඩ කරන්නේ පෙර සංස්කාර වලට අනුව. නමුත් පෙර සංස්කාර වලට අනුව මේ ජීවිතේ වැඩ කරාට මේ වෙලාවේ ඔබට මේ ජීවිතේ සම්බන්ධ අත්දැකීම් පරිචයක් තියෙනවා. ඒ අත්දැකීම් ටික ඇතුලේ වාසනාව කියන්නේ පින්වත්නි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ සදාතනික සත්‍ය මේක කවුරුවත් දන්නේ නැහැ මේක. අනික මේ කතාව ලෝකේ කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා සිංහලයේ වෙච්ච එකම සතුටු වෙන්න. එතකොට කෙනෙක් අහන්න පුළුවන් සිංහලයන්ට විතරද බුදුරජාණන්සේගේ ධර්මය ඇයිද කියලා. නෑ, සිංහලයේකට තරම් ඒක තේරුම් ගන්න බෑ වෙන කාටවත්. සිංහලයේකට තරම් මේ කතාව තේරුම් ගන්න බෑ කාටවත්. ඉංග්‍රීසි දැන් අපි අද උදේ දේශනාවේදී පැහැදිලි කළා වෙනත් භාෂාවලින් අර නිරුක්ති පටිසම්භිදා ඥානෙ ඔස්සේ මේක පැහැදිලි කිරීමේ කුසලතාවය නෑ. මේ සෝතාපන්නකම ගැන පැහැදිලි කරන්න ඉංග්‍රීසි භාෂාව වචනමදි. සෝතාපන්නකම කියන්න බෑ. ඒක අපි උදේ දේශනාවේදී තාම පැහැදිලිව කියලා දුන්නා. සෝතාපන්නකම ගැන කියන්න බැරි. ඉංග්‍රීසි වචන බොහොමයක් පල්ලි ඇසුරින් නිර්මාණය වුණේ. ඒතර පල්ලි ඇසුරින් ඉංග්‍රීසි භාෂාවේ ගොඩාක් වචන පල්ලිය විසින් ඒගොල්ලන්ගේ මැවුම්වාදී සංස්කෘතිය ඇතුලේ තමයි ඉංග්‍රීසි භාෂාවේ මූල බීජ හැදෙන්නේ එංගලන්තේම. ඒතර ඒගොල්ලෝ සෝතාපන්නකමට අර්ථය දුන්නොත් ඒගොල්ලන්ගේ චින්තනය ඇතුලේ ඒක අර්ථය දෙන්නේ. ඒගොල්ලන්ගේ චින්තනයෙන් විස්තර කරන්න වෙන්නේ. එතකොට ඒක අපිට ඒ સંદર્ભය ඇතුළේ ඉන්න කෙනෙකුට සෝවාන් වීම සහ සෝවාන් වීමේ අත්දැකීම ගැන තේරුම් ගන්න තියෙන අවකාශය හරිම අඩුයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් තේරුම් කරන්න බෑ. දුක නිරෝධ කරන්නේ කොහොමද? ඇයි? නිරෝධය දන්නෙත් නෑ ඒගොල්ලෝ. නිරෝධය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව කොහොමද පින්වත්නි නිරෝධයට අර්ථකථනයක් සපයන්නේ? කරන්න බෑ. අන්න ඒකයි සිංහලෙක් වීමේ වාසිය අපි තේරුම් ගන්න ඕනේ. මේ සිංහලයා කියලා කියන්නේ සිංහල භාෂාව ඇසුරු ඒකයි ගොඩාක් කියන්නේ මේ වාසනා ගුණේ තියෙන අපිට විතරයි. මේ වාසනා ගුණේ හොඳට තේරුම් ගන්න. ඒ නිසා වේලක් කියලා වේලා මේක වැඩක් නැහැ බොහොම හිස් මාන්නයක් තියෙන මේ සිංහලයාත් මා මෝඩ జాතියක් කියලා කිව්වට දියුණුව කරා යන්න පුළුවන් හැකියාව අද්විතීයයි අපි. හරි පුදුම හැකියාවක් තියෙනවා අපිට. ඒ හැකියාව ඇතුලේ පුළුවන් නම් ජීවමාන වෙලා මේ අරුබුදේ විසඳ ගන්න බලන්න. එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ අර මුට්ට සිහිමුලා වෙච්ච ස්වභාවය අයින් කරගන්න මොනවද කරන්න ඕනේ? ඇයි මම සිහිමුලා වුනේ කියලා හොයන එක ප්‍රශස්තයි. අපි ඊටත් එහා පැත්තේ සිහිමුලා වෙච්ච නිසා එක්ක ඇලීමක් හෝ ගැටීමක් ඇති වුණානේ දෙවෙනි පියවර විදියට.
ඒ ඇලීමක් ගැටීමක් ඇති වුණේ ඇයි කියලා හොයන එක ඊටත් වඩා ටිකක් දුර්වලයි. නමුත් ඒකත් ප්‍රශස්තයි. අපිට වෙලා තියෙන අපිට එහෙම ප්‍රශස්ත චින්තනයක් නැහැ. ඇයි? ඇලීමට හේතු වුණු ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ලෝකයට දුවන ගමනක අපි ඉන්නේ. ඇලීම තේරුම් කරන්න ලේසි නෑ බෞද්ධයට. ඇයි? ඇලීම ගැන හොයන එකක් අපිට අදහසක් නෑ. ඇලීමට හේතු වෙච්ච අරමුණු පදනම් වෙච්ච රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා අරමුණු මුණ ගැහෙනකොට ඇලෙන්න පුළුවන් කියලා ඇතුලේ අවිද්‍යාසහගත චින්තනයක් තිබිලා ඒ චින්තන රටාව විශ්ලේෂණය කරලා විමසනවා නෙමෙයි. අරමුණු පස්සේ දුවගෙනයි අපි යන්නේ දැන්. එළියට අරමුණු පස්සේ දුවගෙන යනවා. මේ කාර්යයට පින්වත්නි හිසේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ වැඩක් අපි මේ කර කර ඉන්නේ. ඕගොල්ලෝ මේ ජීවිතේ සාරයක් දෙන්න හදනවා නම් අරමුණු පස්සේ දුව එළියේ ලෝකයේ නිවැරදිව ස්ථානගත කරලත් ඕගොල්ලෝ සුඛාස්වාදේ බලාපොරොත්තු වෙනවා නම් ඒක පින්වත්නි හිසේ ඇම්මට කොට්ටේ මාරු කරගත්තා වගේ. කවදාවත් එයාට ඕගොල්ලෝ දැන් ඔය රූපාරම්මන ආදී අරමුණු පස්සේ දුවනවා නම් ඒ දුවනක ඇතුලේ ඕගොල්ලන්ට කවදාවත් පින්වත්නි ඕගොල්ලෝ බලාපොරොත්තු වුණ ආසාදේ ලැබෙන්නේ නැහැ. ඇයි? මේ බඳු අරමුණු පස්සේ අපට ලුහු බඳින්න උනේ ඇයි කියලා යම් දවසක හෙව්වොත් එයාට තේරෙනවා මගේ අභ්‍යන්තර සිත තුළ එක්ක ඇලීමක් හටගෙන එක්ක ගැටීමක් හටගෙන මං එළියේ අරමුණු පස්සේ දුවනවා නම් ඒකට බලපාන්නේ ඔය හේතු දෙක විතරමයි. එක්ක ඇලීමක් හටගෙන එක්ක ගැටීමක් හටගෙන මම ඊට පස්සේ ඒක පිටිපස්සට බලාගෙන යන හැකියාව නැත්තම් ඒකත් ප්‍රශස්තම නැහැ. ඇලීම ගැටීම ඇති වුණේ කොහොමද කියලා ඇලිච්ච තැන මගේ හිතේ ඇලීමක් හටගන්න බලපාපු සාධකේ මොකක්ද කියලා ඇලිච්ච තැන චතුරාර්ය සත්‍යයෙන් බලන හැකියාව නැත්තම් ඒකත් ගොඩක් දක්ෂකමක් නෙමෙයි. මට ඇලිච්ච කම නිසා ගැටිච්ච කම නිසා අරමුණු පස්සේ දුවන්න වෙච්ච එකමයි දුක. මේක දුක සත්‍ය ඇතුලේ කියවන්න ඕන. ඇලිච්ච කම නිසා ගැටිච්ච කම නිසා ඇලීම ගැටීම කියන්නේම දුක. නමුත් ලෝකේ ඇලීම දුකක් කියලා පිළිගන්න ලෑස්තිද? නෑ. ඇලීම කියන්නේ ඊටාම මధుර අත්දැකීමක් විදියටයි ලෝකෙ පිළි අරගෙන ඉන්නේ. ඇලෙන්න පුළුවන් නම් පුළුවන් තරම් හොයාගෙන ගිහින් ඇලෙනින් කියලා ලෝකෙ කියන්නේ. ඒකයි ලෝකෙ කියන්නේ ඇලෙන්න පුළුවන් නම් ඔයා කැමති නම් ඔයාගේ කැමැත්ත උතන නම් තියෙන්නේ. අපිට ඒ ඇති. එහෙමනේ දෙමව්පිය කියන්නේ. ඔයා සතුටින් නම් අපි ඒ ඇති. කවුරුවත් එයාලට සම්මාදිට්ඨිය ගැන කියනවද? කියන්නේ නෑ. නමුත් බුද්ධ ශාසනය ඇතුලේ බලනකොට ඇලීම් ගැටීම් කියන්නේ දුක්ඛ සත්‍ය ඇතුලේ බලන හැකියාවයි අපි හදාගන්න ඕනේ. ඇලෙන්න හේතු යෙදුනත් ගැටෙන්න හේතු යෙදුනත් හේතු යෙදිච්ච ඇලීම් ගැටීම් පදනම් කරගෙන අරමුණු පස්සේ දුවන්න වෙච්ච එක අනමරාග්න දුකක්. අනාගත ජරා මරණ දුකක් හැදෙන මට්ටම. ඇලීම් ගැටීම් නිසා ඕගොල්ලොන්ට අරමුණු පස්සේ දුවන්න වෙලා තියෙනවනේ. අරමුණු ටික නඩත්තු කරන්න වෙලා තියෙනවනේ. දරුවා පවා නඩත්තු කරන්නේ ඒකනේ. ගෙවල් දොරවල් පවා අපි නඩත්තු කරන්නේ ඒකනේ. ඒ නඩත්තු කරන්න හේතු උනේ ඇලීම් ගැටීම්මනේ හිතේ උපදින. ඇලීම් ගැටීම් පදනම් කරගෙන ඔයගොල්ලෝ අරමුණු ටික වළඳනවා නම් අනාගත ජරා මරණ දුක හැදෙනවමයි. එහෙනම් අරමුණු වළඳනවා කියන්නේ මොකද්ද? අනාගත ජරා මරණ දුක වළඳනවා කියන්නේ මේක ධර්මයෙන් බලනකොට පේන එක. එතකොට දැන් අනාගත ජරා මරණ දුකම නම් වළඳ ඉන්නේ මම මොකද්ද කරන්න ඕන? අනාගත ජරා මරණ දුක වළඳනවා නම් අනාගත ජරා මරණ දුක වළඳන්න උනේ ඇයි? එතන අනාගත ජරා මරණ දුක වළඳනවා කියන්නේ අනාගතට ජරා මරණ දුක හැදෙන එක නවත්තන්න බෑ අරමුණු ටික අල්ලගත්තොත්. ඕගොල්ලන්ට ওই රූපාරම්මන, ශබ්දාරම්මන ආදී අරමුණු ටික හම්බ වුණොත් කවදාවත් පින්වත්නි ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ ඒ අරමුණු ටික අල්ලගත්ත තැනක පින්වත්නි අනාගතේ ඕගොල්ලෝ හොයන ආස්වාදය හම්බ වෙන්නේ නැහැ. මොකද අරමුණු අල්ලගත්ත ඒවා නඩත්තු කරන්නම දුක් විඳින්න වෙනවා. ඒ දුක ඇතුලේනේ අදත් ඕගොල්ලෝ ඉන්නේ. ඒ දුක ඕගොල්ලෝ සතුටින් බාර අරගෙන ඉන්නේ. ඒ දුකට ඕගොල්ලෝ කැමතිනේ. ඒ දුක මත බැහැගෙන ඉන්න ඕගොල්ලෝ ආසයිනේ. නමුත් ඒ දුකෙන් නිදහස් වෙච්ච, ඒ දුකෙන් එළියට ආපු කෙනෙකුට තමයි තේරෙන්නේ අහෝ සුඛං මෙහෙම සැපයක් කියලා තේරෙන්නේ. ඒතර වර්තමානයේ භික්ෂුවකට තියෙන මේ සනීපේනේ. ඒක කොච්චර සනීපයිද කියලා බලන්නකෝ. ඒ කියන්නේ දැන් දරුවෝ නඩත්තු කරන්න වෙච්ච නැති එකම කොච්චර සනීපයිද කියලා බලන්නකෝ. වෙන එපා නිවන පැත්තකින් තියන්නකෝ. මේ මාර්ගඵල අවබෝධයේ පැත්තකින් තියන්නකෝ. කෙලෙස් නිරුද්ධ කරන. දරුවෝ නඩත්තු කරන්න වෙච්ච නැති එකම. අද දවල්ට කෑම උයන්න වෙච්ච නැති එකම. රැයට මොනවද උයන්නේ කියලා සැලසුම් කරන්න නැති වෙච්ච එකම සනීප නැද්ද? සනීපයිනේ. නමුත් මේක කොච්චර සනීප වුණත් ඕගොල්ලෝ මේ සනීපකමට එන්න ලෑස්ති නෑනේ. ඇයි? ඕගොල්ලෝ ඒ දුකම සනීපයක් කියලානේ හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ එහෙම කියලා මහාන වෙන්න ඕනේ කියලා නෙමෙයි මේ යථාර්ථය අවබෝධ කරගන්න ඕන. එතකොට ඔය ඔක්කොම පින්නත් ඕගොල්ලන්ට ඔය ඔක්කොම මේ අතිරේකව පරිබාහිරව මේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න වෙච්ච උනේ ඇයි? ඒක හොයාගෙන යනකොට තේරෙනවා එක්ක ඇලීම. ඇලීම තමයි ප්‍රධාන හේතුව. එක්ක ගැටීම නිසා තරබුද මහට ගන්නවා හරියට.
එතකොට මේ ඇලීම සහ ගැටීම පදනම් කරගෙන ඕගොල්ලෝ ලෝකේ පිළිගත්ත නිසා ඒ ඇලීම් ගැටීම් පදනම් කරගත්ත ලෝකයක් තියෙනවමයි කියලා ඕගොල්ලෝ හිතා එහෙම ලෝකයක් නැහැ. තියෙනවමයි කියලා ඒ ලෝකේ ඕගොල්ලෝ පදිංචි වෙච්ච නිසා තමයි අදත් දවල්ට උයන්න උනේ ඕගොල්ලන්ට. අදත් වැඩ කරන්න උනේ. ලබන මාසේ ආර්ථික වියදම ඔක්කොම සැලසුම් කරන්න උනේ ඕගොල්ලන්ට. එහෙම සැලසුම් මොකුත් අද මට නැහැ. අද අපිට එහෙම මොකක්වත් සැලසුමක් නැහැ. මේ පැවිද්ද ඇතුළේම මොන තරම් සනීපයිද? අරහත්ත්වයේ කෙසේ වෙතත්. ඕලාරික අරමුණු පස්සේ දුවගෙන ගිහින් ඒ අරමුණු ටික නඩත්තු කරන්න වෙච්ච නැති එකම කොච්චර සනීපයිද? ඒව සනීප ඒ අරමුණු පස්සේ ලුහු බඳින්නේ නැහැ කියලා ඔබයි මායි අතර මොකද වෙනස? ඔබයි මායි අතර මොකද වෙනස? ඕගොල්ලෝ අරමුණු පස්සේ දුවලා දිනාගත්ත දේ මොකද්ද? හරි ඕක ඔය තරම් ආස්වාද ජනක සනීප නෑ මේක අපි කරන්න ඕන එකක් වගේ නම් ඕක කරලා ඕක කරන ඔබයි ඕක නොකරන මමයි අපි දෙන්න අතර ඔබ දිනාගත්ත දෙයක් තියෙන්න ඕන. මම පරාජිත වෙච්ච මම අසාර්ථක වෙච්ච තැනක් තියෙන්න ඕන. මම මේ කියන්නේ අරහත්ත්වයේ වගේ එකක් අල්ලගෙන නෙමෙයි. මම මේ කියන්නේ නිකම් පැවිදි බිමට ආවා කියන එක ඇතුලේ වුණා. එහෙනම් මතක තියාගන්න ඕගොල්ලන්ට ලැබිච්ච දෙයක්වත් නෑ. ඕගොල්ලන්ගේ ජීවිතේ දිහා බැලුවට පස්සේ ඕගොල්ලෝ දිනාගත්ත දෙයක් නෑ අරමුණු පස්සේ දුවලා. ඇත්තටම දැන් ඕගොල්ලෝ බලන්න ඕන පිටිපස්සට. ඒ කියන්නේ පිටිපස්සට බලන්න ඕන අද මේ පවතින තත්ත්වේ නඩත්තු කරන එක නවත්තන්න නෙමෙයි. මේ පවතින තත්ත්වය ඇතුලේ අනාගත ජරා මරණ දුක හදන එක නවත්තන්නයි අපිට ඕන. එහෙම නැතු ඕගොල්ලෝ අද අරමුණු පස්සේ දුවලා දැන් හිම්බත් වෙලා ඉන්නේ. ඒ අමාරු වැටිච්ච එක නිසා ඕගොල්ලන්ට කරන්න වෙච්ච වැඩ ටික නවත්තන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ වැඩ ටික කරන ගමන් කොහොමද ආයෙත් අනාගත ජරා මරණ දුක හදන්න නැතුවවත් ඉන්නේ. හරි උන දුක උනා දැන්. මේ දුක විඳවමු කමන්නේ. මේ දුක හරි මම විඳවන්න. දරුවා නිසා දුක, අම්මා තාත්තා නිසා දුක, බිරිඳ නිසා, ස්වාමියා නිසා, වැඩ කරන්න වෙච්ච එක නිසා, රැකීරක්ෂ ඔක්කොම දුක ඔයගොල්ලෝ විඳින්න දැන්. ඇයි? ඔයගොල්ලෝ දැන් ওই දුක හදාගෙන ඉවරයි. දැන් එහෙනම් මොකද්ද කියන්නේ? අපිට මේකේ ප්‍රතිඵල නැද්ද? තියෙනවා. මොකද්ද ප්‍රතිඵලය? අනාගතයේ ওই ප්‍රශ්නේ හදන්න එපා. අන්න එතනයි අපි උදව් කරන්නේ. අනාගතේ මේ බඳු කරුමකාර අරුබුදයක වැටෙන්න එපාය. ඒ වැටෙන්නේ නැති වෙන්නේ හිත හදාගන්න විදිහ අපි කියලා දෙන්නම්. ඒකට දැන් ඕගොල්ලෝ කරන්න ඕන පොඩි දෙයයි. ඒ කියන්නේ මේ වෙලාවේ අරමුණු පස්සේ දුවලා ඕගොල්ලෝ අමාරු වැටිලා ඒ අමාරු වැටීම නිසාම ඕගොල්ලන්ට හරියට පාර පේන්නේ නැතුව අනාගත ජරා මරණ දුක හද ඉන්නවා. ඒ අනාගත ජරා මරණ දුක හද ඉන්න ඔබට ඔබගේ ජීවිතය ඇතුලේ මේ ප්‍රශ්නේ ආයෙ හදන්න නැතුව ඉන්න විදිහ ගැනයි මේ කියන්නේ. ඒ නිසා ඕගොල්ලෝ පවතින ජීවිතය ඇතුලේ ওই නඩත්තු කිරීම මේවා මොකක්වත් වෙනස් කරන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම කරන ගමන් මම කියලා දෙන අනාගත ජරා මරණ දුක හදන්න නැතුව ඉන්න විදිය. ඒකට තියෙන එකම චින්තනය තමයි පටිච්ච සමුප්පන්නව බලන්න හුරු වෙන එක. එතකොට දැන් පටිච්ච සමුප්පන්න දැන් ඔයගොල්ලෝ පිටිපස්සට බලන්න. මොකද්ද? ඇයි මට මේ අරමුණු ටික නඩත්තු කරගෙන අරමුණු මත මේ දුකයි කියලා දැන් කතා කරනකොට තේරෙනවා. මේ වැඩ කරන්නේ අනිත් එක තමයි දුකේ බැහැලා හිටියා කියලා. ඔය දුකේ බැහැලා ඉන්න ඔබටයි දුකේ ඔය ඕලාරික දුක මත බැහැලා ඉන්නේ නැති මටයි අතර වෙනසකුත් නැහැ. මොකක්වත් දැන් ඕල් ලැබිච්ච දෙයක් තියෙන්න ඕනේ. හරි. මේ දුක මත බැහැලා හිටපු නිසා ආඳුරණේ මට මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. මොකද්ද එහෙම තියෙන තත්ත්වේ? මොකද්ද ඕගොල්ලන්ගේ ඒ තත්ත්වය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ඕගොල්ලන්ගේ වචන වලින් කිව්වොත් සතුටනේ. දැන් ඔක්කොම කරන්නේ මානසික සතුට වෙන්නේ. කොහේ එහෙම සතුට? ඔබයි මමයි අප දෙදෙනා අතර ගත්තොත් ඔබට වඩා මම සතුටින් නම් ඔබ ඔය කරන එළිය වැඩ මොකක්වත් මම කරන්නෙත් නැත්තම් එහෙමනම් අපි එහෙම මොකක්වත් වැඩ නොකර ඒ ආස්වාදයේ අතර උපරිම තත්වයේ වෙච්ච ආධ්‍යාත්මික ගැඹුරු ප්‍රවේශයකට එකතු වීම සම්බන්ධ සාකච්ඡාවේදී මම වෙනස් කරන්න ඕනත් නැත්තම් ලොකු දෙයක්. අපි අනාගතයේ ජරා මරණ දුක හදන්න නැතුව ඉන්න මට්ටමට මේ බුද්ධ ශාසනය ඇතුලේ වෙනස් විය යුතු තැන් ටික ගිහි ශ්‍රාවකෙක් විදිහට උන්වහන්සේ පැහැදිලි කරපු පිළිසරණ. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ හෙට එහෙනම් ඕගොල්ලෝ එන්න මගේ ක්‍රමයට කියලා නෙමෙයි මේ කියන්නේ. ගිහි ශ්‍රාවකයෙකුටත් අනාගාමී තත්ත්වයේ දක්වා මඟඵල අවබෝධයට අදාළ දොර ඇරලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ වහා මේ වැඩපිළිවෙලට එන්න ඕන අන්න ඒකයි. ඕගොල්ලන්ට පාර පෙන්නලා තියෙනවා. මේ පාර වහගන්න එපා. මේ බුදුරජාණන්සේ නැතුව පසේ බුදුරජාණන්සලා සියනම පහළ වුණත් ඕගොල්ලන්ට පිටක් නැහැ. එකම පිහිට බුදුරජාණන්සේකින් හෝ උන්වහන්සේගේ ශාසනය ඇතුලේ ශ්‍රාවකයෙකින් විතරයි. ඒ පිහිට පින්වත්නි මේ අස්මානිය තියෙනවා. පේන මානිය තියෙනවා. මේක මග හැරුණොත් මේ අරබුදේ ආයේ කොතනද තියෙන්නේ කියලාවත් කියන්න බැරි යුගයක් එන්න පුළුවන්. ඒකයි මේ කාලේ වහ අප්‍රමාදී වෙන්න කියලා අපගේ බුදුරජාණන් වහන්සේ අපිට කරුණාවෙන් අනුශාසනා කළේ. ඒ නිසා ඊකට එකතු වෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ බලන්න ඕන අරමුණු මත මට දුවන්න උනේ ඇයි? අරමුණු මත දුවන්න උනේ වෙන මොකටවත් නෙමෙයි. මගේ චිත්තඅභ්‍යන්තර මතේ ඇලීම් ගැටීම් පදනම් කරගෙන. එහෙනම් ඇලීම් ගැටීම් යන කුමක්ද? ඒක තමයි රාග දේශ කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ. එක එක විදිහට තෝරලා තියෙන ධර්මයේ.
එතකොට දැන් ඇලීම් ගැටීම් ඇති උනේ ඇයි? ඇලීම් ගැටීම් ඇති වෙන මූලික හේතුව මොකද්ද? මුලාවීම. මං කිව්වේ ඇලීමයි ගැටීමයි එක මුලාවීම එකක් යෙදෙනවමයි කියලා. එහෙනම් ඇලීම් ගැටීම් වනාහි දුකක්මයි. ඒ ඇලීම් ගැටීම් මත පිහිටලා තමයි අරමුණු පස්සේ දුවලා මම මේ හෙම්බත් වෙලා හති දාන්නේ දැන්. මේ හති දානිකේවත් කෙලවරක් පේනවනම් ඒත් කමන්නේ. කෙලවරක් පේනවනම් ඒත් කමන්නේ. එතකොට මේ හති දානික ඇතුලේ කොයිතරම් දක්ෂ වුණත් ඒකේ කෙලවරක් පේන්නේ නැති වුණාට පස්සේ ධර්මීකුත් නැති වුණොත් එහෙම ඊට පස්සේ සමහර ජීවිතේ නැති කරගන්න වෙන්නේ. දැන් බලන්න මේ පෞද්ගලික අහන්න ලැබිච්ච සිද්ධිය. ඒකේ යථාර්ථයෙන් අපි මොකද කියලා දන්නේ නැහැ. අර මීගමුව පැත්තේ ප්‍රාදේශීය ලේකම්තුමෙක් සියදිවි නසාගත්තා කියලා කතාවක් යනවා. ඒක සියදිවි නසා ගැනීමක්ද කියලා තවමත් ප්‍රශ්නයක් ගැටලුකාරී තියෙනවා. නමුත් එහෙම කෙනෙක් වුණත් බොහොම උගත් කෙනෙක් නේ. පරිපාලන ශ්‍රේණියේ ඉහළ විභාග සමත් වෙච්ච කෙනෙක් නේ. එතකොට එතුමා අපි හිතමුකෝ සියදිවි නසාගත්තා නම් එහෙම සියදිවි නසාගත්ත හේතු ඕන තරම් තියෙනවා. දැන් මේ සිද්ධිය නිකන් ආందోලනාත්මක හේතුවක් වුණාට සියදිවි නසාගත්තා හෝ එහෙම එතුමාගේ ජීවිතේට අභියෝග කරා කියන සාකච්ඡාව නෙමෙයි මම කියන්නේ. ඕන තරම් උගත් අය මහාචාර්යවරු ආචාර්ය උපාධි තියන අය ජීවිතේ බඳු සිද්ධි වලට මුණ දෙනවා. ඒ කියන්නේ අර අරමුණු මතේ දුවලා හෙම්බත් වෙනකොට ඒකේ කෙලවරක් පේන්නේ නැතිකමට එකම දේ ජීවිතේ නැති කර ගැනීම වගේ කන්නේ එයාලට ඔළුවට එන්නේ. නමුත් බලන්නකො අපිට ලස්සන දොරක් ඇරලා තියෙනවානේ. දැන් ඕගොල්ලන්ට ආදීන ආස්වාදය ගැන මං කියන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ අරමුණු මත දුවලා ආස්වාදයේ හොත්තට ටෙම්පරාදු වෙච්ච මිනිස්සුනේ. හොත්තට ආස්වාදයක් දන්නවා ආස්වාදේ තිබ්බෙත් නෑ කියලා දන්නවනේ. අදත් ඔය හිත ඉල්ලන ආස්වාදේ තවම හම්බෙලා නෑනේ. අදත් හිත ඉල්ලනවනේ වෙන ආස්වාදයක්. ඒක සම්තෘප්තිමත් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. අද ඕගොල්ලන්ගේ හිත ඉල්ලන ආස්වාදේ ඊල්ලපක නෙමෙයිනේ. හැමදාම ඕගොල්ලන්ට මේ හිත ඉල්ලන ආස්වාදේ පස්සේ දිව්වොත් හිත විශ්වාස කරගෙන ඕගොල්ලන්ට මේ වැඩේ ඉවර කරන්න බෑ. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මොකද්ද? ඒ කියන්නේ ඇලීම් ගැටීම් තමයි ලෝකේ ඇලීම් ගැටීම් පදනම් කරගෙන තමයි අපිට ලෝකෙ දුවන්න වෙලා තියෙන්නේ අරමුණු පස්සේ. අරමුණු පස්සේ දුවලා හති වැටෙනකොට තවත් අරමුණු පෙන්න මේ හිත කියනවා තව දුවපන් කියලා පෙන්නනවා. එතකොට මම ආයෙත් දුවනවා හරියට වතුර හොයාගෙන දුවන වසු පැටියෙක් වගේ. ඈතින් මිරිඟුව පේනකොට නෑ එතන නම් වතුර ඇති කියලා හිතාගෙන දුවන හිංසක මුවෙක් වගේ. මම දුර්වල වැඩක ඉන්නේ. හරි මේකට හේතුව තමයි එක්ක ඇලීම එක්ක ගැටීම. ඔය වචන දෙකේ තියෙන අර්ථය ඔබේ ඇතුළාන්තය තුල නැත්තම්, ඒ කියන්නේ ඇලිලක් නැත්තම්, ගැටිලක් නැත්තම් ඔබට ලෝකෙට දුවන්න වෙන්නේ නැහැ. අරමුණු පස්සේ කවදාවත් දුවන්නේ නැහැ. අරමුණු පස්සේ දුවන්නේ එක්ක ඇලීම පදනම් කරගෙන එක්ක ගැටීම පදනම් කරගෙන. එහෙනම් මේ ඇලීම කියන්නේ දුකක්. ගැටීම කියන්නේ දුකක්. ඇයි? ඇලීම ගැටීම පදනම් කරගෙන අරමුණු ලුහු බඳින්න වෙලා මට. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අරමුණු පස්සේ ලුහු බඳින්න වෙලා මගේ ඇතුළාන්තය තුල ඇලීම් ගැටීම් නිසා. එහෙනම් ඇලීම් ගැටීම් කියන්නේ දුකද සැපද? දුකක්. දුක්ඛ සත්‍යය. හරි. ඇලීම් ගැටීම් දුකක් නම් මේ ඇලීම සහ ගැටීම හැදුවේ කවුද? එතකොට බොහොම නිවහල් චින්තනයක් නෙයි. ඇලීම හෝ ගැටීම හදපු කෙනෙක් ලෝකේ නෑ. ලෝකේ අනිත් අය කියන්නේ දෙවියන් වහන්සේ හදුවා කියලා. ඇලීම හෝ ගැටීම හිතේ උපන් ධර්මයක්. ඇලීම කියන්නේ ගැටීම කියන්නේ හිතේ උපන් ධර්මයක්. එයාගේ සිත අඳුන ගන්නවා. ඒකට කියනවා චිත්තානුපස්සනාව කියලා. ඔන්න ඔය අඳුනා ගැනීමම තමයි උපට්ඨිත සති. සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ. ඒකට තමයි කියන්නේ සිහිය දැන් බලන්න යාට අමුතුවෙන් ධර්මයේ දියුණු කරනවා කියලා යා අමුතුවෙන් මොකක්වත් කළේ නැහැ. මේ ඇලීම් ගැටීම් වලට හේතු වීම මුලා වීමමයි කියලා ඕගොල්ලෝගේ හිත පිළිගන්නකොටම ඕගොල්ලෝ ධර්මයේ සිහිය පිහිටවාගෙන ඉවරයි. ඕකට තමයි සතිපට්ඨාන කියන්නේ. ඕගොල්ලෝගේ සිත අඳුනගෙන ඉවරයි. ඕගොල්ලන්ගේ සිත අඳුනගෙන ඉවරයි. අඳුන ගන්න එකට කියනවා චිත්තානුපස්සනාව කියලා. සිතේ ඇලීම ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්න එක, සුඛ ආස්වාදයේ ඇති වී නැති වී යන විදිය දකින්න එක තමයි වේදනානුපස්සනාව. ආයි සතිපට්ඨාන කියලා 아무තයක් වැඩි වෙත් නැහැ. දැන් සතිපට්ඨාන ඇතුලේ හිතගෙන ඉවරයි. මේ දේශනාවේ ඇතුළේදීම මම ඔබට කිව්වා ඔයගොල්ලෝ හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ ජීවත් වෙන්න කියලා. දැන් ඉතින් බෝධිපාක්ෂික ධර්ම ඇතුළට ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලෝ අරමුණු පස්සේ දුවන ගමන් ඕගොල්ලෝගේ හිත දිහා දැකලා මොකද්ද? අරමුණු පස්සේ දුවන්නේම ඇලීම් ගැටි පදනම් කරගෙන කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඕගොල්ලන්ට අලුතෙන් කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම පාඩම ඇතුලේ සිහිය උපදව ගන්න විතරයි තියෙන්නේ ඕගොල්ලන්ට. මේ කියන එක ඇතුලේ ඕගොල්ලන්ට තියෙන සිහිය උපදව ගන්න විතරයි. වෙන මොකක්වත් නැහැ පින්වත්නි. කොච්චර පහසුද අපිට? ඕගොල්ලෝ නිකන් මේ වෙලාවේ සිහිය උපදව ගන්න නිදහස් සිතින්. මේකයි අරුබුදය කියලා. එතකොට ඇලීම් ගැටීම් කියන්නේ දුකක්. දුක්ඛ සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය විතර දැනගන්න බෑනේ.
චතුරාර්ය සත්‍යම දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළානේ මහණෙනි අප දෙදෙනාම දීගමද්දානං සන්දාවිතං සංසාරිතං මමං චේවතුම්හාග දීර්ඝ සංසාරේ ඔබයි මායි අපි දෙන්නාම ඇවිද්දේ මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා කම නිසායි කියලා බුදුරජාණන් වහන්සේ වදාළානේ. එහෙනම් අපි ඔක්කොම ඇවිදි චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම නිසා න දුක්ඛ සත්‍ය විතරක් දැනගෙන හරියන්නේ නැහැ. තවත් සත්‍ය තුනක් දැනගන්න එපාය. ඕක අවබෝධ කරගන්නකොට අවබෝධ කරගන්න තියෙන්නෙම අර සතර සතිපට්ඨානය ඇතුලේ. දැන් ඔබ සතිපට්ඨානෙට අඩිය තියලා ඉන්නේ. ඇයි? ඇලීම් ගැටීම් තමයි මේ දුකට හේතුව. මගේ හිතේ ඇලීම් ගැටීම් නැත්තම් අරමුණු පස්සේ මම දුවන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දැනගන්නකොට ඕගොල්ලෝගේ හිත අඳුනගෙන සිත අඳුනා ගන්න එකට ධර්මයේ කියනවා චිත්තානුපස්සනාව කියලා. ඇලීම පදනම් කරගෙන ඒ කියන්නේ සුඛ ආස්වාදයක් ජනිත වෙනවා නම් ගැටීම පදනම් කරගෙන දුක්ඛ ආස්වාදයක් ජනිත වෙනවා නම් සුඛ ආස්වාදය දුක්ඛ ආස්වාදය ඇතිවි නැතිවි යනවා කියලා දකින්නකොටම ඕගොල්ලෝ පින්වත්නි වේදනානුපස්සනාව ඇතුලේ ඉන්නේ. වේදනාව අනුපස්සනා කරමින් ඉන්නේ. එතකොට දැන් ඇතුලේ විමර්ශනයක් තියෙන නිසා වෙනද තරම් වේගයෙන් අරමුණු පස්සේ දුවන්නේ අර කලින් වගේ අරමුණු හොයාගෙන ඇත්තටම අවබෝධ කරන්න එළියේ වැඩ ගොඩාක් අඩු වෙනවා. එළියේ වැඩ ගොඩාක් අඩු වුණා කියලා ඕගොල්ලන්ගේ සිතේ සුඛය, ප්‍රීතිය ඒවා අඩු වෙන්නේ නැහැ. ඕගොල්ලෝ එළියේ වැඩ ගොඩාක් කරලත් ඒක නෑ නේද? එළියේ වැඩ ගොඩාක් කරලා කෝ පින්වත්නි ඕගොල්ලන්ගේ ප්‍රීතිය, කෝ ඔයාලගේ ආස්වාදේ, කෝ ඕගොල්ලන්ගේ සනීපේ මොකක්වත් නෑනේ. එළිය ඔච්චර වැඩ කරලත් ඉතින් එළිය වැඩ ටික අඩු වුණත් මොකද පින්වත්නි හිතේ ප්‍රීතියක්, සැපයක්, සුඛයක්, ආස්වාදයක් තියෙනවා නම් බලන්නකො බුදුරජාණන් වහන්සේ කොයිතරම් ආස්වාදයට පාර පෙන්නලාද කියලා. දැන් දුක්ඛ සත්‍ය විතර අවබෝධ කරලා බෑනේ. දුක්ඛ සමුදය සත්‍යයත් අවබෝධ කරන්න එපාය. හරි. දැන් ඇලෙන්න හෝ ගැටෙන්න, රාගයට හෝ දේශයට හේතුව මොකද්ද? මොකක් කියලාද අපි කිව්වේ? ඇලීමට හෝ ගැටීමට බලපාන හේතුව මොකක් කියලාද අපි කිව්වේ? මුලාව. මුට්ටස්සති. සිහි මුලා මෝහයත් එක්ක එක්ක රාගය යෙදෙනවා එක්ක දේශය යෙදෙනවා කියලා ඉස්සලා කිව්වා නේද? එතකොට රාගය හෝ දේශය යෙදෙන්න බලපාපු හේතුව මොකද්ද? මෝහය. මෝහය කිව්වේ මුලා වෙච්ච කම. ඉන්ද්‍රිය ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර සිත තුළ පවතින මෝහය. මුලාව. ඒකට අපි ධර්මයේ කිව්ව මුට්ටස්සති කියලා. ඒක දුරු වෙන්න මොකද කරන්න ඕනේ කිව්වේ? ඔව් ඒක දැන් බලන්නකෝ මේ විදිහට දැන් මොන හේතුවක් පේනවා. දුක්ඛ සමුදය සත්‍යයක් පේනවා. මොකද්ද දුක? ඇලීම් ගැටීම් මනාහි දුකක්මයි. ඔක අවබෝධ කරගන්න. ඔක අවබෝධයක් නැති නිසා තමයි ඇලීම ගැටීම් පදනම් කරගෙන අරමුණු පස්සේ අද දුවන්නේ. ඔක අවබෝධයක් නැති නිසා. ඔක අවබෝධ කරගත්තම ගමන්ම අරමුණු හොයන එක නවත්තන්නේ නැහැ. හැබැයි වෙනද තරම් උද්වේගකාරීව නැහැ. නමුත් ඔබට සනීපයක් තියෙනවා, සැපයක් තියෙනයි. මේවා දිනු වෙනකොට අර බොජ්ජංග ධර්ම ගොඩාක් වැඩෙනකොට ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සාදේ සම්බොජ්ජංගේ කියනවනේ. ඒවත් හිත ඇතුලේ වැඩෙනකොට පින්වත්නි නිකන් ලුණුයි බතුයි කෑවත් ප්‍රීතිය තියෙනවා. හරිම වෙනස් අත්දැකීම් ටිකක් ඒක. එතකොට දැන් බලන්න ඇලීම සහ ගැටීම පදනම් කරගෙන ඇලීම ගැටීම වුණායි දුක්ඛ සත්‍ය ඇතුළේ දැන් ඔබ බලලා තියෙන්නේ. එතකොට දුක්ඛ සත්‍ය විතරක් බලලා හරියන්නේ නැහැ. දුක්ඛ සමුදය සත්‍යයක් දකින්න ඕන. මොකද්ද දුක්ඛ සමුදය සත්‍ය? ඇලීමට ගැටීමට හේතුව මොකද්ද? ඔව් මෝහය, මුලා වෙච්ච කම, මුට්ටස්සති භාවය. අන්න දුක්ඛ සමුදයක් පේනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ නිරෝධයක් දකින්න ඕන. චතුරාර්ය දුක්ඛ නිරෝධය මොකද්ද? මුලාවෙන් අයින් වෙච්ච තැනක ඇලීම් ගැටීම් උපදින්නේ නැත. අන්න දුක නිරුද්ධ වෙන විදිහත් එයා දන්නවා දැන්. එහෙනම් දැන් ඇලීම් ගැටීම් පදනම් කරගෙන අරමුණුත් එක්ක හැප්පෙනෝ අපිට කතාවල නෑ දැන්. දැන් අපිට වෙන කතාවක් පේන්නේ. මොකද්ද? අරමුණු ටික දැන් බොහොම අපේ චින්තනයේ ගැඹුරක් ඇතුලේ තියෙන්නේ. මොකද්ද? දැන් අපිට අරමුණු ටික පැත්තේ යන්නෙත් නෑ. අරමුණු වලට බලපාපු ඇලීම් ගැටීම් පැත්තේ අපි හිතත් නෑ. දැන් අපි ඊටත් වඩා එහාට බලලා පටිච්ච සමුප්පන්නව ඊටත් වඩා එහා පැත්තේ හේතුවක් පේනවා. මොකද්ද? මුලා වෙච්ච කම. යම් වෙලාවක මුලා වෙච්ච කම නැත්තම් ඒ කියන්නේ මෝහය නිරුද්ධ වෙනා නම් මෝහය නිරුද්ධ වුණොත් ඇලීම් ගැටීමුත් නිරුද්ධ වෙනවා. ඇලීම් ගැටීම් නිරුද්ධ වුණොත් අරමුණු පස්සේ අරමුණු ආරම්භය කෙලෙස් ගතිය හදන එකත් නිරුද්ධ වෙලා යනවා. අරමුණු බලන එක අපිට ප්‍රශ්නයක් නෑ. රූප බලන එක, ශබ්දාහනික ප්‍රශ්නයක් නෑ. රූප බලන එක, ශබ්දාහනික ඇතුලේ අනාගත ජරා මරණ දුක හැදෙන්නේ රූපාරම්මන ස්ථිරසාරයෙන්, සුඛසාරයෙන්, ආත්මසාරයෙන් පිළිගත්තොත් විතරයි. ඔන්න ඔය පිළිගන්න එකයි අපි නවත්තලා දාන්න ඕන. ඒ පිළිගන්න එක තමයි අනාගත ජරා මරණ දුක හදනවා කියන්නේ. දැන් යාට පේනවා නිරෝධයක් පේනවා. අන්න දුක නිරෝධාරිය සත්‍ය. ඊට පස්සේ අන්තිම සත්‍ය මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍ය. ප්‍රතිපදාවක් වෙනවා. මොකද්ද ප්‍රතිපදාව? සිහි මුලා වෙච්ච එක නම් මේකට ප්‍රශ්නය. ඒකට විරුද්ධ වචනේ මොකද්ද? උපට්ඨිත සති. සිහි පිහිටුවා ගන්නාකම. සිහි පිහිටුවා ගන්න එක තමයි ප්‍රතිපත්තිය. යන්න වැඩපිළිවෙල. සිහි පිහිටුවා ගන්නවා කියනකොට මෙයා සිහි පිහිටවගෙන ඉවරයි ඇත්තට. එයා සිත අඳුනගෙන. අන්න සතර සතිපට්ඨානේ ඇතුලේ ඉන්නේ. සුඛ වේදනා, දුක් වේදනා අඳුනගෙන. ඒවා ඇති වෙන නැති වෙන විදිය දකිනවා.
ආයතන හයෙන් අරමුණු පස්සේ දුවන්නේ ආයතන විදර්ශනාවක් ඇතුලේ ආ ඉන්නේ. ඒ නිසා ආයතන හයෙන් අරමුණු ගන්නකොට ඒවා පදනම් කරගෙන කෙලස් ගතිය වෙනද වගේ හැදෙන්නේ නැහැ. එතකොට පින්වත්නි ප්‍රතිපත්තිය ඇතුලේ ඉන්නේ. දැන් චතුරාර්ය සත්‍ය ඇතුලේ ඉන්න කෙනෙක් යා. චතුරාර්ය සත්‍ය ඇතුලේ හිටියොත් එයා නොබෝ කාලයකින් කෙලස් ටික නිරුද්ධ කරලා දානවා. කෙලස් ටික නිරුද්ධ කරනවා කියන්නේ අර අරමුණු එක්ක වැඩ කරන එක නවත්තනවා නෙමෙයි. අරමුණු අරබයා හොද්දටම වැඩ කරනවා. හැබැයි අනාගත ජරා මරණ දුක හැදෙන විදියට කෙලස් ගතිය හිටින් නැති ආකාරයට හැපාවිච්චි කරනවා. මේ වෙලාවේ හොද්දටම රූප දකින්නවා. රූප දකින්නකොට ඇලීම් ගැටීම් මුලාවීම් කියනවා උපදින්නෙම නෑ. ඒ නිසා කවදාවත් අනාගතයේ දුක හැදෙන්නේ නෑ. ඔන්න ඔය ආකාරයට අපි හිත පුහුණු කරගෙන යන්න ඕන. එහෙම පුහුණු කරගෙන ගියොත් නොබෝ කාලෙකින් අවබෝධ කරගන්න. කොයි කාලෙකින්ද දන්නේ බලන්න කොච්චර දැන් මේක අපි බිහිම සරලව කොට මේක මේ අමාරුයි තේරුම් කරන්න. හැබැයි මේ ක්‍රමයට පුහුණු කරගෙන ගියොත් කවදාවත් මේ මිනිස්සයාට වරදින්නේ නැහැ. එයාට වරදින්නේ නැමයි. එයා මේ විදියට එයාගේ හිත දැක්කොත්, එයාගේ ඇතුළාන්තයේ ඇතුලේ මේ කතාව දැක්කොත් එහෙම එයා තුල බලාගෙන ඉදි කෙලෙස් අඩු වෙනවමයි. ඕගොල්ලෝගේ දෛනික චර්යාවට චතුරාර්ය සත්‍ය මිශ්‍ර කරගන්න පින්වත්නි. මිශ්‍ර කරගත්තොත් දෛනික චර්යාව ඇතුලේ අරමුණු හොයාගෙන යන්නේක අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වුණොත් සිතෙන් කයින් වචනෙන් වැඩ කරන එකේ උද්වේගයත් අඩු වෙනවා. ඒ බඳු අඩුවීමක් ඇති වුණොත් ඔබ අවබෝධයේ කරාමයි එකතු වෙන්නේ. ඒ බඳු අවබෝධාත්මක හැකියාවක් පිණිස මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා.